ඇතින් ඇතින් අසනනාදේ මාගේ හදවත ගැනරාවේ මාගේ මේ ගීතරාවේ අසවසන ආවත සිත සරසා උසොයලා ආද සිත සරසා ගස්වල කොළ පේන්නේ නැති ගානට දැන් ගස් පිරෙන්නම මල් පිපිලා. හැම උදෑසනක්ම යාලා තවත් ලස්සන කරනවා. ඉතින් මම අද උදෙන්ම නැගිටලා එළිය බලද්දි හිතට පුදුම සැහැල්ලුවක් දැනුනේ. අද මම පොඩි වැඩක් කරන්නයි හදන්නේ. මෙහෙට ආවට පස්සේ අපි දෙන්නටම බැරි වුණා කොළ කැඳ එකක් හදලා බොන්න. ඉතින් ඒ නිසා මම හිතුවා අද උදේට කොළ කැඳ එකක් හදන්න ඕනේ කියලා. හැබැයි මම අද ලංකාවේ අපි බොන කොළ කැඳ එකක් නම් නෙමෙයි හදන්නේ. මොකද හාතාවාරිය එහෙම නැති නිසා මම අද කේල් කොළ කරපිංච දාලා තමයි කැඳ එකක් හදන්න යන්නේ. ඉස්සර අම්මා එක්ක ලංකාවේ ඉන්න කාලේ නම් සතියකට එක දවසක් අනිවාර්යෙන් අපේ ගෙදර කොළ කැඳ හදනවා. හැබැයි අද කැඳ එක මම හිතුවේ නෑ මේ කොළ වර්ග දෙක දාලා හදපුවාම රස වෙයි කියලා. ඒත් ඒක කිසිම වෙනසක් නෑ, හරිම රසයි. ලංකාවේ විදියටම කැඳ එකක් බොනවා වගේමයි. උදේ වරුවට අපි දෙන්න පොඩ්ඩක් ඉතින් එළියට ඇවිල්ලා මේ වගේ කතා කර කර ඉන්නවා. එළියට වෙලා සීතලට එන හුළඟත් විඳින ගමන් උදේ වරුව දෙන්නත් එක්ක ආදරෙන් පටන් ගන්න මේ විදියට තමයි. ආද සිත සරසා तूने पायल जो कनकाई दिल को याद है तेरी आई मेरे ख्वाबों में है तू बसी ओ सजनी आ जाना अब तड़पा ओ सजनी आ जाना अब तड़पा. කැඳ එකත් දීලා ටිකක් වෙලා යද්දි බඩගිනින නිසා හස්බන්ඩ් වෙනදට මහන්සි වෙලා හදන ගෙදර ඉන්න දවස. ඒ නිසා මම අද එයා ආස දෙයක් තමයි හදලා දෙන්නේ. ගෙදර උයපු කෑමක් තියෙනවා. ඒත් මම අද හිතුවා එයා වෙනුවෙන්ම එයා ආස දෙයක් හදන්න ඕනේ කියලා. ඉතින් මම ඇහුවා එයාගෙන් මොනවද ඕනේ කියලා. එයාට අද පැස්තා එකක් හදලා දෙන්නලු. එහෙම ඕනේ කියලා කිසිම දෙයක් මගෙන් ඉල්ලන කෙනෙක් නම් නෙමෙයි. ඒත් එයා මම ගැන එහෙම හිතනවා කියලා මම ඒ දේ නොකර ඉන්න නෙමෙයි බලන්නේ. එයාට පොඩි හරි දෙයක් හදලා දීලා එයාව සතුටින් තියන්න. මගේ හස්බන්ඩ් හරිම ආසයි මම හදන පැස්තා එක කන්න. ඉතින් දැන් බඩගිනි වෙන වෙලාවට දෙන්නත් එක්ක මේ පැස්තා එක කනවා. හෙට හස්බන්ඩ් වැඩට යන නිසා අද දවසම නිදහසේ ඉඳලා කාලා ඉක්මනට නිදා ගන්නවා හෙට උදෙන්ම නැගිටින්න බලාගෙන. මම ඊයේ කිව්වා වගේම අද උදෙන්ම හස්බන්ඩ් වැඩට ගියා. දැන් මම උයන්න හදන්නේ. අපි දෙන්නම ආස මෂ්රූම් එකක් මේක. මේක කලාතුරකින් තමා අපිට ගන්න හම්බ වෙන්නේ. මොකද අපි බඩු ගන්න යන ගොඩාක් දවසට මේ මෂ්රූම් එක ගන්න නෑ. ඉතින් තිබුණොත් මම මේක අනිවාර්යෙන්ම ගන්න එකක් තමයි. මට පොඩි දෙයක් මතක් වුණා. මම ලංකාවේ ඉන්න කාලේ අපේ ගෙදර පිම්මල් වගා කළා.
මේකෙම සුදු පාට එක මේක දෙකම අපේ ගෙදර තිබුණා. අම්මයි තාත්තයි තමයි ඒ වැඩේ කරන්න පටන් ගත්තේ. මුලින්ම අම්මා බිම්මල් හදන එකේ කෝස් එකක් කරලා තමයි ගෙදර මේ වැඩේ කරන්න පටන් ගත්තේ. මම ඒ කාලේ එක දැක්ක නිසා මම දන්නවා ඒක ලේසි දෙයක් නෙමෙයි කියලා. ඉතින් ඒ කාලේ අපේ අම්මා එක එක විදියට අපිට මෂ්රූම් හදලා දෙනවා. මට කියන්න තේරෙන්නේ නෑ අපේ අම්මා වෙලාවකට හිතලා හදන කෑම තියෙනවා පුදුම රසයි. අද මම මේ දේවල් තනියම කරද්දී මට ඒ කාලේ මතක් වෙන නිසා මේ කතාව ඔයාලටත් කියන්න ඕනි කියලා හිතුවා. වෙලා පායා මට එළියුණු වගයි නුඹ සඳක් සේම පැසයයි මට ඉතිරි කළුවරයි මගේ මතක එපමණයි මයිතින් යන්න ගනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විත මාළුවෙක් උයද්දි මම ලිප ඕෆ් කරපු ගමන් මේ විදියට තක්කාලි එක දානවා. එතකොට අමුවට වගේම තක්කාලි එක තියෙනවනේ දිය වෙන්නේ නැතිව. ඒත් එක්කම මම කරන තවත් දෙයක් තමයි මේ තක්කාලි පොතු ටික අයින් කරනවා. අහන්ටබ වෙලා දිවි ගමනේ නවාතැන් සොයා රැඳෙන්නට හිතයි සෙවනේ සුසුම් හැලදමා ඔබෙන් ලැබුණ ආදරේ නම් අනන්තෙට එහා. මේ බොක්ෂෝයි එකක් හදනා නම් ලස්සනට දකිනකොට අපිට කන්නත් ආස හිතෙනවනේ. ඒ නිසා මම හදන්නේ මේ විදියට. මෙහෙම උස්සලා තිබ්බම මේක යටින් රත් වෙලා ගානට මේක ලස්සනට උයාගන්න හරිම ලේසි. හස්බන්ඩ් ගෙදර එනකොට ගොඩාක් මහන්සි වෙලා නෙන්නේ. ඉතින් ඒ නිසාම මම අද හිතුවා මේ වගේ එයා ආසම කෑම ටිකක් හදලා තියන්න ඕනේ කියලා. අපි දෙන්නට ටිකක් සැරට කන්න ඕනේ. ඒ නිසා මේ විදියට හොඳට කොච්චි ටිකක් කපලා මම මේකට දානවා. මම කලින් වීඩියෝ එකේ දාලා තිබ්බා ගෙදරට බඩු ගන්න ගිය දවස. එදා ලිඩල් එකෙන් අපි ටූනා අරගෙන ආවා. මේ ටින් එකත් මේකට දාලා පිත්තර දාලා මේ විදියට හදාගත්තම ගොඩාක් රසයි. මිරිස් කරල් එකත් මේ විදියට හදන ගමන් මගේ පරිප්පු එකත් දැන් උයලා ඉවරයි. දැන් ඉතින් මේක විතරයි හදන්න තියෙන්නේ. එයා එන වෙලාව වෙද්දි කොහොම හරි මම මගේ වැඩ ටික ඉවර කරගන්නවා. නැත්නම් කොච්චර මහන්සි වෙලා ගෙදර ආවත් මොනවම හරි දෙයකට මට උදව් කරනවා. මම ඒකට කැමති නෑ. මොකද එයා උදෙන්ම වැඩට ගිහින් ගොඩාක් මහන්සි වෙලා ගෙදර එන්නේ. ඒ නිසා මම එයාට ගෙදර ආවම කිසි දෙයක් කරන්න දෙන්නේ නෑ.
ඔන්න දැන් අපි කෑම කන ගමනේ ඉන්නේ. ගොඩක් මහන්සි වෙලා ගෙදර ආපු එයාට හිතාගන්න බෑ අද එයා ආසම දේවල් කන්න හදලා තියෙද්දි. වැඩ ඉවර වෙලා ගෙදරට එන එයාගේ හිතට පොඩි හරි සහනයක් වෙන්න තමයි මම පොඩ්ඩක් මහන්සි වෙලා මේ දේවල් කරන්නේ. ඊයේ දවසත් අද දවසත් ගත වුණේ ඔය විදියට තමයි. හෙට දවසත් උදෙන්ම මම නැගිටින්න ඕනේ. කොහොම වුණත් මම මේ දේවල් කරන්නේ හරිම සතුටින්. මේ දේවල් කරලා මම ලොකු සතුටක් ලබනවා. ඒ නිසා මේ දේවල් මට ලොකු මහන්සියක් නෙවෙයි. ටිකක් මහන්සි වෙලා හරි තව කෙනෙක්ට සතුටක් දෙන්න පුළුවන් නම් මම හිතනවා අමුතුවෙන් අපිට සතුට සැනසීම හොයන්න ඕනේ නෑ කියලා. ඉතින් එහෙනම් ආයෙමත් ලස්සන දවසකින් ඉක්මනින් මුණ ගැහෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් මතක ඇතුව ආදරෙන් ඉන්න.